විවිධත්වයන් සහිත කාර්ය මණ්ඩලයන් විවිධ වෙනස්කම් සහිත බස් රථ තියෙනවනේ එක එක ඒවානේ දෙක එක සමහර තොරන් වගේ තියෙනවා. සමහර ඒවා කරත්ත වගේ තියෙනවා නේද? එහෙමනේ. තොරන් වගේ බස් රථ තියෙනවනේ මම. මද්ද්‍රව්‍ය පාලනය කරලා බස් රථ එලවනවා. ඒකට ඉඩ දෙන්න ඕනද? එක්කෙනෙක්වත් එහෙම වෙන්න බෑ. අපිට කියන්න පුළුවන් නෑ මේකෙන් 98%ක් හොඳයි 2%යි මේ අය. නෑ එතන 2%ක්වත් තියෙන්න බෑ. විස මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා කිසිසේත්ම බස් රථයක රියදුරේ බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අපි දැකලා තියෙනවා පාරේ බස් රථ කොච්චර තරංකාරීත්වයක යෙදෙනවද? අනවශ්‍ය හෝන් ගහගෙන කෑ ගහගෙන නේද? ඉස්සරහා බස් එක යනවා නම් හෝල්ට් එකේ නතර කරන පිටිපස්සේ බස් එක නේද? ශබ්දයෙන් හෝන් ගහලා කියන අපිත් එනවා කියලා. ඕකටම නගින්න එපා කියලා. උදේ ඔය කාර්යාලය වෙලාවට එන බස් එකකට ගිහිල්ලා අඩුම තරමේ මම හිතන්නේ පැය භාගයක්වත් බස් එකෙන් ලැබිච්ච පීඩාව අයින් කරන්න හති අරින්න ඕන. කාර්යාලයට ගිහලා පුටිය වාඩි වෙන ඇති යාන්තම් ආවා කියලා. හම්මෝ ඇති යාන්තම්. සුවපහසුණත් වැඩක් නැහැ. ඒ බස් රථයේ ගෙන යන රියදුරු මහතා සහ කොන්දොස්තර මහගේ විශේෂයෙන් ඔබලාගේ හැසිරීම ඒක අතිශය වැදගත්. සාමාන්‍ය ගොඩක් වෘත්තීන් වලට වඩා ඔබගේ වෘත්තිය අර බස් රථයේ යන මගින් සියලු දෙනාගේ ජීවිත ඔබගේ දෑත මත තිබෙන්නේ. ඒ නිසා අපිට රජයක් හැටියට ඉඩ දිය හැකිද? ඕන කෙනෙකුට ඕන විදියට බස් රථයක් ගෙන යන්න අපි ඉඩ දෙන්න ඕනේ නැහැ. මම දැක්ක සමහර අය ඒකට සමහර බස් රථ සමාගම් වල අයිතිකාරයෝ කියා ගන්න අය ඒකට එරෙහිව යම් ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඉඩ දෙන්නේ නැහැ. අපි සෑම පුරවැසියෙක් වේ බස් රථයට නගින්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසයකින්. හැබැයි බස් රථේ නිරන්තරයෙන් අනතුරු වලට භාජනය වෙනවනම් ජීවිතය අනාරක්ෂිත බව වෙන පිළිබඳ සැකයක් එනවනම් හැම වෙලාවම මරණ ලෙඩ්ඩු අපිට බස් රථ වලින් වාර්තා වෙනවනම් කවුරුවත් තමන්ගේ දරුවා පොදු ප්‍රවාහනට බාර දෙන්නේ නැහැ. එයා කල්පනා කරන මොනවා වුණත් කමක් නැහැ. මමම මගේ දරුවා අරගෙන යන්නම්. නැත්නම් මමම මගේ වාහනයක යන්නම්. එහෙනම් මොකද්ද වෙන්න ඕනකම තියෙන්නේ? පොදු ප්‍රවාහන පද්ධතිය කරේ විශ්වාසය හදන්න නම් රියදුරු මහතුරු සහ කොන්දොස්තර මහතුරුන්ගේ අර දැන්ට ඇති වී තිබෙන තත්ත්ව වෙනස් කරන්න ඕන. වාර්තා වෙනෝනේ. මද්ද්‍රව්‍ය පාලනය කරලා බස් රථ එලවනවා. ඒකට ඉඩ දෙන්න ඕනද? එක්කෙනෙක්වත් එහෙම වෙන්න බෑ. අපිට කියන්න පුළුවන් නෑ මේකෙන් 98%ක් හොඳයි 2%යි මේ අය. නෑ එතන 2%ක්වත් තියෙන්න බෑ. විස මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා කිසිසේත්ම බස් රථයක රියදුරේ බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඒ පිළිබඳ අවශ්‍ය වෙන නීති පරීක්ෂා කිරීම සියල්ල ඉටු කරනවා. මේක අවසන් කරන්න ඕන. දැක්කම පහුගිය කාලේ ඇති වෙන ගැටුම් ජීවිත ප්‍රමාණය ළමයි දෙමව්පියෝ ඥාතීන් මේ විශාල ප්‍රමාණයක් නියමිත තිබෙනවා. වෙනස් කරන්න ඕන. ඒ නිසා පොදු ප්‍රවාහන පිළිබඳ විශ්වාසය හදනකොට තමන්ගේ දරුවා ඒ බස් රථයට ඇතුල් කරනවා. දෙමව්පියට විශ්වාසයක් වෙන්න ඕන. සුරක්ෂිතව මෙයා ගමනාන්තයට ගෙනියනවා කියලා. තමන්ගේ ස්වාමියා බස් රථයට ගොඩ වෙනවා. බිරිඳට විශ්වාසයක් තියෙන්න ඕන. ගමනාන්තය දක්වා ආරක්ෂිතව ගෙනියනවා කියලා. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම අපි කල්පනා කරනවා රියදුරු සහ කොන්දොස්තර මහතුරුන්ගේ හැසිරීම ගුණාත්මක හැසිරීමකට එන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ජීවිත පිළිබඳ වගකීමක් තිබෙනවා. ඒ නිසා ප්‍රවාහනයේදී තමන්ගේ ජීවිතය ආරක්ෂිතයි කියන විශ්වාසය හදන්න ඕන. පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඒ පිළිබඳ අපි අවධානය යොමු කරලා තිබෙනවා. සුව පහසුව ආරක්ෂාව. ඊළඟ කාර්යක්ෂමතාවය. පුරවැසියන් කැමතිනේ විශාල කාලයක් ගත කරන්න. හැම කෙනාම කල්පනා කරන්නේ තමන්ගේ ගමනාන්තය ඉතා සුවපහසු ඉතා ඉක්මනින් යන්න. මා කියන වේගයෙන් යන්න කෙනෙක් නෙවෙයි. අවශ්‍ය වෙන කාලයට යන්න. හැබැයි ගොඩක් අය දන්නවා කොච්චර ප්‍රමාද වෙනවද? මම හිතන්නේ ඒක සුදුසු එකක් නෙවෙයි. ඒ නිසා අපි කල්පනා කරනවා කාර්යක්ෂමතාවය දෙන්න ඕන. ඒකට નિયમિત වේලාවක් තියෙනවා නම් ඒ નિયમિત වේලාවට ඒ ගමනාන්තය අවසන් වෙන්න ඕන. හැබැයි අද පොදු බස් රථයකට නැගලා નિયમિત වේලාවට තමන්ගේ ගමනාන්තය කරා ගෙන යාවිද කියන සැකේ තියෙනවා. ඒ නිසා මේ සේවාව කාර්යක්ෂම සේවාව බවට පත් කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ අඛණ්ඩතාවය. අඛණ්ඩව ලැබෙන්න ඕන සර්විස් එක. මම දන්න සමහර ගම්වල උදේ 7 බස් එක බලාගෙන ඉන්නවා. හැබැයි බොහෝ දිනවල 7 බස් එක නැතුව යනවා. තමන්ගේ මුළු ජීවිකාව අනිත් සමාජ බෙදින් සියල්ල බිඳ වැටෙනවා. තමන්ගේ දරුවා රෝහලේ ඉන්න උදේ 7 බස් එකට යන්න බලන් ඉන්නවා. හැබැයි 7 බස් එක නැහැ. ඉස්කෝලේ නැතුව දරුවෝ ඉන්න සමහර ගම්වල. බස් එක නැහැ. ගැන අඛණ්ඩතාවය නැහැ සර්විස් එකේ. ඒ නිසා අඛණ්ඩතාවය අපි සර්විස් එකේ ලබා දෙන්න ඕනකම සේවාවේ අඛණ්ඩතාවය ලබා දෙන්න ඕන. සුවපහසු, කාර්යක්ෂම, ආරක්ෂිත, අඛණ්ඩතාවයෙන් යුතු පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. ඒතර අපි ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න අපි ආරම්භයක් ලෙස දැන්ට අරගෙන තිබෙනවා. සුවපහසු බස් රථ බල ඇණියක් අපි වෙනම මෙට්‍රෝ සමාගම නේද ගොඩනගලා
මේ මාසෙදි බස් රථ 8ක් අපිට ලැබෙනවා ජපන් රජයෙන්. ඊට අමතරව අපි ඇලුම් කරපු බස් රථ අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකොට අපිට ලැබීම නියමිත තිබෙනවා. ඉතින් සුව පහසු මගී ප්‍රවාහනය සඳහාම සුදුසු බස් රථ නව බලයනියක් අපි හදන නව සමාගමක් කරා. ක්‍රමානුකූලව අපි අර පැරණි බස් රථ සංචිතය නගර වලින් ටික ටික ඈත් කරන්න පටන් ගන්නවා. ප්‍රධාන නගරවල අපි ආරම්භ කරන කෙටි ධාවන සඳහා අවශ්‍ය වන බස් රථ බලයනිය හදලා ක්‍රමානුකූලව අර පැරණි බස් රථ ටික අපි ඉවත් කරමින් යනවා. මම කිව්වා එකපාර මම කලින් කිව්වා අපිට එකපාර බෑ. ඒතර අපි එම සුවපහසු සඳහා නව බස් රථ පිළිබඳ අපි සැලැස්මක් හදලා තියෙනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් පුරවැසියන්ට අවශ්‍ය වෙන සේවාව හරි වැදගත්. පුරවැසිය කල්පනා කරන්නේ බස් එකට නැගලා අයිතිය කාටද කියලා. මේක අයිති කාටද? මේක අයිති ආණ්ඩුවටද? මේක අයිති පෞද්ගලික අංශයටද? ඒක නෙවෙයි වැදගත්කම තියෙන්නේ මොකද්ද? එයාට ලැබෙන සේවාව මොන වගේ එකක්ද? ඒ නිසා රජයක් හැටියට අපි බැඳිලා ඉන්නවා හොඳ සේවාවක් ලබා දෙන්න. හැබැයි මේ වගේ සේවාවක් මුළුමනින්ම පෞද්ගලික අංශය වෙතට විතරක් තල්ලු වුණොත් ඔවුන් අතර ඒකාධිකාරීත්වයක් නිර්මාණය වෙනවා. ඔවුන්ට තර්ජනය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක නෝයි සමහර අය දැන් නම් එහෙම තර්ජනයන් කරාට ඒවා පළක් ලැබෙන්නේ. නමුත් පරණ සොරේම කෑ ගහනවා දකින්නෝනේ අපි. නිසා මුළුමනින්ම මේක අත්තල හිතුනේ. හැබැයි අපි විධිමත් කළමනාකරණ ක්‍රමයක් අපි හදන්න ඕන. රාජ්‍ය පංගුවක් තිබෙන, පෞද්ගලික අංශයේ දායකත්වයක් තිබෙන, උඩින් අපි අපේක්ෂා කරන කාර්යයන්ට අවශ්‍ය නියාමනයක් තියෙන. ආරක්ෂිත, සුවපහසු, අඛණ්ඩතාවයකින් යුතු, කාර්යක්ෂම. එම නියාමනයක් තියෙන්න ඕනකම තිබෙනවා. ක්‍රියාවලිය රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ක්‍රියාවලිය බවට පරිවර්තනය කරන්න ඕන. දැන් ඇති වී තිබෙන මේ ප්‍රශ්නවල ප්‍රධාන ප්‍රශ්නේ තමයි බස් එකක් කියන්නේ කර්මාන්තයකට වඩා ඒ ස්වයං රැකියාව බවට පත් වෙලා තියෙනවා. ඒ බස් රථයත් මොකද වෙන්නේ? ආරම්භයේදීම කොළඹ නගරේ දුවනවා. චුට්ටක් අබලන් වුණාම කුරුණෑගල පැත්තට යනවා. තව ටිකක් අබලන් වුණාම කහටගස් දිග්ලියට යනවා. තව ටිකක් අබලන් වුණාම ස්කූල් සර්විස් පාසල් සේවයට එනවා. මෙහෙම තමයි මේ කොළඹ නගරයට එන බස් රථයේ තියෙන නේද ඉස්සරහට ගමන් කරන විදිහට. ඉතින් මේ බස් රථය බස් කර්මාන්තයකට වඩා මේක ස්වයං රැකියාවක් බවට පත් වී තිබෙනවා. එයා විශ්‍රාම ගිහපුවම පාරිතෝෂික හම්බුනහම ඒකෙන් බස් එකක් ගන්න පුළුවන්ද කියලා බලනවා. එතන මොකද කරන්නේ? එයා බස් එක එයාගේ එදිනදා ජීවිකාවේ කොටසක්. අද දිව්වොත් අද ආහාර පාන අවශ්‍යතා සපුර ගන්න පුළුවන්. එහෙම සර්විස් එකක් දෙන්න පුළුවන්. ඒ බස් එකේ ප්‍රමිතිය විවිධාකාරයේ ප්‍රමිතිය. ඒ රියදුරු සහ කොන්දොස්තර කාර්ය මණ්ඩලය විවිධත්වයෙන් යුතු කාර්ය මණ්ඩලය. ඒ අයිතිකරුවගේ හැසිරීම සමහර අය සර්විස් එකක් වෙන කල්පනා කරනවා. සමහර අය මාෆියාවක් ලෙස කල්පනා කරනවා. සමහර අය කොහොම හරි දුවලා කීයක් හරි ගන්න කියලා කල්පනා කරනවා. එතෙන්ට අවිල්ල තියෙනවා. ඒ නිසා ගුණාත්මක කර්මාන්තයක් බවට පත් කරන්න නම් මේ තරම් අයිතිකාරය තියාගෙන අපිට කළමනාකරණයක් ගින්න බෑ. කොහොමද කළමනාකරණයක් ගින්නේ? කොහොමද අද සුවපහසුවක් ගින්නේ? අයිතිකාරය විශාල ප්‍රමාණයක එක්කෙනාට එක බස් එකක් වගේ අයිති. ඉතින් එයා ඒ බස් එක තමන්ගේ හැකියාවට අනුව, තමන්ගේ ආර්ථිකයට අනුව, තමන්ගේ ආදායමට අනුව, තමන් දුවන පාර අනුව එහෙම තමයි එයා බස් රථය කළමනාකරණය කරන්න පටන් ගන්න. එතකොට පොදු ගුණාත්මක භාවයෙන් යුතු සර්විස් එකක් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එයා අද සෙනග හිටියොත් දුවනවා. එහෙම නැත්නම් මම මේ ටර්න් එක කියන්නේ නැහැ, මම ටර්න් එක අයින් කර ඔයා දුවන්න. ඒ කියන්නේ එයාගේ තියෙන මොකද්ද? අපි දන්නවනේ එහෙම නේද? එයා ටර්න් එක දුවන්නේ නැහැ. දුවල වැඩක් නැහැ කියලා හිතනවා. දුවල වැඩක් නැහැ. ඇයි? එයා දුවන එකට ආදායම ලැබෙන. එයා තනියම කල්පනා කරනවා. එහෙම නැත්නම් කල්පනා කරනවා ඉස්සරහ යන බස් රථයට කලින් ගිහිල්ලා කට්ටිය ගන්න ඕන බස් වෝල්ට් එකට. ඉතින් වාහන විශාල තරංගකාරීත්වයක්. අපි දැකලා තියෙන පාරේ බස් රථ කොච්චර තරංගකාරීත්වයක යෙදෙනවද? අනවශ්‍ය හෝන් ගහගෙන කෑ ගහගෙන නේද? ඉස්සරහා බස් එක යනවා නම් හෝල්ට් එකේ නතර කරන පිටිපස්සේ බස් එක නේද? ශබ්දෙන් හෝන් ගහලා කියන අපිත් එනවා කියලා. ඕකටම නගින්න එපා කියලා. පාරේ දැකලා තියෙනවා. මෙහෙම සර්විස් එකක් දෙන්න පුළුවන්ද? තාමත් නරක පන්නේ තරංගකාරීත්වයක් ඇති වෙලා තිබෙනවා. බස් එක ඕනනම් දුවනවා නැත්තම් දුවන්නේ නැති තත්වයකට පත් වී තිබෙනවා. පොදු ප්‍රවාහනක තියෙන්නේ මොකද්ද? ලාභ ලබන වෙලාවේ. එහෙම නැත්තම් වැඩිපුර ජනතාව ඉන්න වෙලාවේ සර්විස් එක දෙන්න ඕන. විශාල ප්‍රමාණයක් නැති වෙලාවේ සර්විස් එක දෙන්න ඕන. හැබැයි අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? විශාල ප්‍රමාණයක් නැති අවස්ථාවල සර්විස් එක නැහැ. ඇයි ඒ? සිද්ධ වෙලා තියෙන දේ තමයි තමන්ගේ පෞද්ගලිකව එකම ආදායම් මාර්ගයේ බස් රථේ බවට පත් වුනහම එයා කල්පනා කරන වඩාත් වාසි වෙලාවේ දුවනවා, වාසි නැති වෙලාවේ දුවන්නේ. ඒ කියන්නේ ඒක ඒ සේවාවක සිට ලාභ ලබන තැනකට පරිවර්තන වෙලා තියෙනවා. සර්විස් එකක් කියන තැනින් එළියට අවිලා තියෙනවා. ඉතින් තමන්ගේ බස් රථෙන් කොච්චර ලාභ ලබන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රමුඛතාවයට අවිලා තිබෙන්නේ. එහෙම තනි අයිතිකරුවන්, විවිධත්වයන් සහිත කාර්ය මණ්ඩලයන්, විවිධ වෙනස්කම් සහිත බස් රථ තියෙනවනේ එක එක ඒවානේ දෙකේක සමහරව තොරන් වගේ තියෙනවා.
සමහර ඒවා කරත්ත වගේ තියෙනවා නේද? එහෙමනේ. තොරන් වගේ බස්සලා තියෙනවා නේ මම. ඉතින් මෙහෙම ප්‍රවාහන සේවයක් දෙන්න බෑනේ. ආණ්ඩුක වගකීම තමයි ප්‍රශස්ත ගුණාත්මක යම් නිර්ණායකයකට පොදු ප්‍රවාහනයක් හදින්න ඕන. එහෙම ප්‍රවාහනයක් හදන්න බෑ මේ විදිහට අයිතිකරුවන් එක එක රූට් එකේ තනි තනියම දුවලා. ඒ නිසා අපි අපේක්ෂාවක් තියෙනවා. අපි සෝන් ක්‍රමයකට කලාප ක්‍රමයකට යන්න ඕන. ඒ කලාපවල කුඩා බස් සමාගමක් හැදෙන්න පුළුවන්. අයිතිකරුවට බස් සමාගමකට බස් රථය දාන්න පුළුවන්. එයා ඒ සෝන් එකේ සර්විස් එක ලබා දෙන්න ඕන අඛණ්ඩ වේ සමාගම. අපිට පුළුවන් බලන්න ඒ කලාපයේ ලාභදායක කලාපයක්ද නැද්ද කියලා. පාඩුනම් භාණ්ඩාගාරයෙන් ඒකට සහනාධාරයක් දෙන්න ඕන. එතකොට අපිට රජයට අවශ්‍ය වෙන සර්විස් එක දෙන්න. සර්විස් එක දෙනවා. කලාපයට අවශ්‍ය වෙන බස් සමාගමක් තිබෙනවා. ඒ කලාපයේ සර්විස් එක දෙනවා. අපි බලනවා ඒ කලාපයේ මොකක් අපිට පුළුවන් රිසර්ච් කරලා හොයාගන්න එක පාඩුද ලාභද කියලා. මොකද රජයට බැඳිලා තියෙන සේවාව සැපීම ලැබේ රජයේ වගකීම. පාඩු නම් අපි ඒ ગેප් එක නේද පුරවන්න ඕන ඒ හිදසට භාණ්ඩාගාරින් සල්ලි. ඒක තමයි මම හිතන ප්‍රශස්ත ප්‍රවාහන සේවයක් ලබා ගැනීම. අපි කිසිසේත්ම අපේ ප්‍රවාහන සේවය ලාභ අලාභ ගිණුමක දාලා මනින්න ලෑස්ති නෑ. හැම බස් රථයක්ම ලාභ ලැබිය යුතුයි. හැම පාරක්ම ලාභ ලැබිය යුතු එක වැරදි. ඒ ප්‍රවාහන ආයතන පවත්වාගෙන යාම සඳහා ප්‍රශස්ත ආදායමක් අපිට අවශ්‍යයි. ඒක හරි. එවැනි ආදායමක් උපයන්නේ නැත්නම් අපි යම් ප්‍රමාණයක් අපි මුදල් දෙන්න ඕන. අපි මේ සැරේත් මට හිතන අපේ අයවැයේකනේ මට මතක විදියට ග්‍රාමීය පාඩු ලබන පාරවල වලට මිලියන 2000ක් විතර අපි වෙන් කරා ගණනය කරලා දෙන්න. හැබැයි ජනතාවට සර්විස් එක දෙන්න. පාර පාඩු නම් අපි ආණ්ඩුවේ මුදලක් දෙන්න. මොකද අපේ වගකීම තියෙන සේවාව දෙන්න. සේවාව අපි මනින්න හොඳ නෑ. ඒ කියන්නේ ප්‍රවාහන සේවාව අපි ලාභ අලාභ ගිණුමට දාලා මනින්නේ නෑ. ප්‍රවාහන සේවය කාර්යක්ෂම ප්‍රවාහන සේවයක ප්‍රතිලාභ ලැබෙන්නේ ප්‍රවාහන සේවයේ ලාභ අලාභ මත නෙවෙයි එළිය ආර්ථිකයෙන්. ඒකයි වැදගත්. මොනතරම් අපේ වැඩ කරන සේවක සේවිකාවන් කාර්යක්ෂම වැඩපොළට ගෙනිච්චද? වැඩපොළෙන් නිෂ්පාදනය සහ ඒ සේවාවෙන් තමයි ආර්ථිකයට ලාභ අලාභ උපයන්නේ. එහෙම නැතුව මේක බස් රථෙන් රථයට පාඩුද ලාභද කියලා බලන එක වැරදි. පාරෙන් පාරට පාඩුද ලාභද කියලා බලන එක වැරදි. මම නැවත කියන්නේ අපිට යම් ප්‍රශස්ත ආදායමක් අපිට අවශ්‍යයි. හැබැයි අපි කිසිසේත්ම මේ සේවාව ලාභ අලාභ ගිණුමේ බලලා මනින්නේ නැහැ. මේක අපි මනින්නේ සේවාවක් හැටියට. අපි දන්න ප්‍රතිලාභෙන්නේ කොතනින්ද? ප්‍රතිලාභෙන්නේ බස් එකෙන් නෙවෙයි. ප්‍රතිලාභෙන්නේ බස් එක විසින් ලබා දෙන සේවාවේ එළිය ආර්ථිකේ. දැන් මේ බස් එක ගිහිල්ලා හිතන්න උදේ ඔය කාර්යාලේ වෙලාවට එන බස් එකකට ගිහිල්ලා අඩුම තරමේ මම හිතන්නේ පැය භාගයක්වත් බස් එකෙන් ලැබිච්ච පීඩාව අයින් කරන්න හති අරින්න ඕන. කාර්යාලයට ගිහිල්ලා පුටිය වාඩි වෙන ඇති යාන්තම් ආවා කියලා. හම්මෝ ඇති යාන්තම්. උඩ බොත්තම් දෙහිකුත් අරගෙන පුටිය වාඩි වෙලා ඉන්න ටික වෙලාව. ඉතින් එයා කොහොමද නියමිත වෙලාවට වැඩ ගන්න නම් මොකද වෙන්න ඕන? එයාට ප්‍රශස්ත සේවාවක් දුන්නොත් එයා කාර්යාලේ වැඩ කරනවා. කාර්යාලයට එනකොටම කාර්යාලය ගාව තව සේවාව ලබා ගන්න ඇවිල්ලා පුරවැසියන් 10ක් 15ක් පොලිමෙත් ඉන්නවා. එතකොට මොකක්ද වෙන්නේ? මම බස් එකේ තෙරපිලා ආවා විතරයි මෙන්න මෙතන. ඉතින් ඒ අයට දක්වන ප්‍රතිචාරයක් තියෙන්නේ මොකද්ද? බස් එක විතරක් නෙවෙයි ඕගොල්ලොත් ඇවිල්ලා මං ගාවට. ප්‍රතිචාරය යහපත් වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ ප්‍රතිලාභ ලැබෙන්නේ වින තැන් වලින්. ප්‍රතිලාභ ලැබෙන්නේ ලාභ අලාභ මනින්නේ අපි බස් රථයේ ආදායමෙන් නෙවෙයි ඒ සමාජීය කාර්යයක් ලෙස සැලකමින්. මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතයක් ඕන. සංස්කෘතික ජීවිතයේ තියෙන ගේ ඇතුළෙම නෙවෙයි ගේන් පරිබාහිර සබත්තාවය. පරිබාහිර සබත්තාවයන් පවත්වා ගන්න වැදගත් ප්‍රවාහන සේවය. ඒතර සංස්කෘතික ජීවිතයේ වටිනාකමක් නිර්මාණය කරන කොතනින්ද? හොඳ ප්‍රවාහන සේවයකින්. ආර්ථිකයට අවශ්‍ය කාර්යක්ෂම ප්‍රවාහන ගෙනත් දෙනවා මොකද? හොඳ ප්‍රවාහන සේවයකින්. ඒක බස් එකෙන් මෙන්නේ නේ. බස් එක විසින් ලබා දෙන සේවාව විසින් තමයි ඒක මෙන්නේ. ඒ නිසා මේක හොඳ ප්‍රශස්ත සේවාවක් බවට පත් කරගන්න ඕන. ඒ ප්‍රශස්ත සේවාව මත තමයි අපේ ආර්ථිකය සහ ජනතාවගේ සමාජ ජීවිත උසස් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රවාහන සේවයක් නිර්මාණය කිරීම තමයි රජයක් හැටියට අපි අපේක්ෂාව. මම හිතනවා ඒ සඳහා ප්‍රවාහන සේවය කාර්යක්ෂම කරන්න මම හිතනවා අපිට හොඳ කාර්යක්ෂම දේශපාලන අධිකාරියක් අවශ්‍යයි. එහෙම නැතුව ප්‍රවාහන සේවය කාර්යක්ෂම කරන්න බෑනේ. මම හිතනවා අපේ ඇමතුමත් නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනා මේ ප්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීම සඳහා තාමත් හොඳින් කාර්යක්ෂම වැඩ කරන අමාත්‍යවරු එක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු ඔබට ඉන්නවා. තාමත් හොඳින්. මම හිතනවා සමහර විට ඈත ගමක පාරක බස් රථය ගැන පවා ඔබෙන් විමසන අවස්ථා ඇති. මේ බස් එක අද ගියේ නෑ මොකද වුනේ කියලා. ඒ තරම් මේ ශාස්ත්‍රීය පිළිබඳ අවධානයෙන් ඉන්න මේ ශාස්ත්‍රීය දියුණු කිරීම සඳහා උනන්දුව දක්වන හොඳ දේශපාලන අධිකාරියක් තියෙනවා. ඒක වැදගත් පරිවර්තනයක් අත්පත් කරගන්නකොට. ඒ වගේම අපේ ඉතාමත් හොඳ නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. විවිධ කාලවල විවිධ ප්‍රශ්න තියෙන්නේ නැති. අපි එකක්වත් වර්තමානයේ මනින්නේ නැහැ හොඳද නරකද කියලා. වර්තමානයේ මේ නිලධාරි මණ්ඩලය ගැන අපි තීරණය ගන්නේ වර්තමානයේ හොඳද නරකද කියලා. අතීතයේ අපිට තේරුම් ගන්න පුළුවන්.
ඉතින් කිසි කෙනෙක් අපි අතීතයේ අපිට ඇහිලා තියෙන කරුණු, අතීතයේ අපි අහලා තියෙන දේවල් ඒව මත කිසි කෙනෙක් ගැන අපි මනින්නේ නැහැ. ඒක අතීතය. අපි කිසිසේත්ම අතීතය මත කිසි කෙනෙක් ගැන අපි තීරණයක් ගන්නෙ නැහැ. හැබැයි අපි තීරණයක් ගන්නවා ඔවුන්ගේ වර්තමානයේ මත. ඒ නිසා මම හිතනවා අපි නිලධාරි කණ්ඩායම් ඉතා හොඳින් වර්තමානයේ මේ වමනාවට අනුව පෙළ ගැස්සලා වැඩ කරાવી කියන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. මොකද ඒ කණ්ඩායම නැතුව අපිට මොන දේශපාලන අධිකාරියට වමනාව තිබ්බත් වැඩක් නැහැ. මේ කාර්ය කිරීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් නිලධාරී යාන්ත්‍රණයක් අවශ්‍යයි. මම හිතනවා ඒ සඳහා නායකත්ව දිය හැකි ධාරිතාවන් තියෙන හොඳ මහත්මින් අපිට ඉන්න ශ්‍රී ලංකාවේ තුල ඔවුන් මේ පරිවර්තනය කරાવી. ඊළඟට විශේෂයෙන්ම වර්තමානයේ අද දිනේ මේ ශ්‍රී ලංකාවට ඇතුල් වෙන ඔබටත් විශාල වගකීමක් තියෙනවා. කොතනකින් හරි මේ ශ්‍රී ලංකාව තුළ ගොඩනැගිලා තියෙන ඉතාමත් නරකයි යයි කියලා හැඟෙන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ඒ සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අපිට කතා වලින්, ප්‍රකාශ වලින්, ලියවලින් පමණක් නෙවෙයි භාවිතාවන්ගෙන්. තමන් වැඩ කරන ආකාරයෙන්. මම හිතන මෙතන එක් රැස් වෙලා ඉන්න අලුත් දුවදරුවන් ශ්‍රී ලංකාවට අලුත් ප්‍රවේශයක් අරන් එවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරමින් ඔබගේ වෘත්තීමය ජීවිතයේ මේ ඇතුල් වෙන පියවර ජයග්‍රහයි පියවරක් බවට ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.